දැන් තමයි මම වැඩට ආවේ. right. දැන් වෙනාව 8යි ගාන. මම ඕෆ් වෙනවා. right. හරි මම ඕෆ් වුණා. මට වැස්ස. අනිත් කියලා වැඩක් නෑ වහිනවා. නැති වෙන්නේ. ජගත් දානාවත් දෙමෙනවා. now hello. Try gata, haprak gata, baru nggak jadi dia. මේක දෙකමාර තිබ්බනම් හොඳටම ඇති. right my life. මම වැඩ කරන්නේ ලංකාවේ ලොකු නමක් තියෙන ආයතනයක. ඒ ආයතනයේ නම කියන්න බෑයි. නම කියන්න හොඳ නැහැ. මම ඉන්නේ මෙතන. ආයතනයේ තියෙන කොළඹ. මම ඉන්නේ අවුට්ස්ටේෂන් ඉන්නතර මේ මගේ රූම් එක මේක right දැන් ඉතින් මම පොඩ්ඩක් පල්ලෙහාට ගියා මේ ටවුන් එකට මම කිලෝමීටර් 5ක් විතර එන්න ඕනේ මේ කන්දක් උඩට ඒ කන්ද උඩ තමයි මම ඉන්නේ right සම්ප්‍රේෂණාගාරයක තමයි මම ඉන්නේ මේ channel එක මම ඉන්නේ channel එක මේ channel එකේ මේ පුරුණ කියන තැන තමයි මම ඉන්නේ. ඉතින් පොඩ පල්ලෙහාට ගියා මේ මම අහකට ඕෆ් වෙන්නේ. හොරෙන් ගියා පොඩ පල්ලෙහාට ගිහින් මේ නොටිය තිබ්බ ගන්න. දැන් ආව ඇස්සේ මේ දැන් ඕෆ් වුණා. 8යි ගාන ඕෆ් වුණා. 8ට ඕෆ් වෙන්න දෙන්නේ විනාඩි 15ක් පරක් වුණා. ඒගා මේ දවස්වල වැස්සනේ. පොඩ්ඩක් ගත්තා පොඩි එකක් ගන්නවා මෙතන ඉන්නේ පොඩි එකක් කියලා right මෙදින කලින් ගත්තේ ඒක ඉවර බෑග් එකත් හොඳට දෙන්න තියෙන්නේ මේ දැන් මේ දවස්වල ආවෝ නෑනේ කෙලින්ම දැන් අපේ මේ ට්‍රාන්ස්මීටර් තියෙන රූම් එක දෙන්නවා ඔයාලට මම පෙන්නන්න ඉතින් ඒකට දාන්න ඕනේ මේක වේලෙන්නේ right ඒකේ AC තියෙනවා ඒක ඇතුළට දාපුවම ඒක උඩ එනවා මේක වේලෙන්නේ right ඒක අවුල නෑ අවුල නැහැ කියලා අපිට දාන්නත් නෑ දැන් තමයි කොහෙන්ද තියෙන්නේ ඉතින් හරි දැන් මම ලෑස්ති අර පොඩි එකක් ගෙනා ඒක පොඩ්ඩක් ගන්න හරි ඉතින් දැන් අර පොඩි එක ගන්න හදන්නේ මේ
ඉතින් මම ඔයාලට මෙච්චර කාලයක් my life කියන YouTube channel එක හදලා ඒකට දැම්මේ මගේ බබාලා දෙන්නගේ වීඩියෝස් විතරයි. මේ මම ආයේ වීඩියෝස් දැම්මේ නෑ මගේ my life කියලා vlog එකක් කරන්න හැදුවේ. ඉතින් මම ක්ලාස් කරනවා කරාටි ක්ලාස් කරනවා. ඉතින් ඒක නිසා මේ ඒකට මොනවා හරි ප්‍රශ්නයක් වෙයි කියලා තමයි මම වීඩියෝස් දැම්මේ නැත්තේ. හැබැයි ඉතින් මේ ඒක මට ප්‍රශ්නයක් නෑ මේ එන ළමයි එකේ නැති එකෙන් නැවිතිදී මේක මගේ ලයිෆ් එකනේ. ඉතින් මේ මම සාමාන්‍ය විදිහට ජීවිතය ගෙවන විදිහට මම ඔයාලට වීඩියෝ එකකින් ගේනවා. බලන්න හැමදේම බලන්න නැත්නම් ඒක ප්‍රශ්නයක් නෑ. ඉතින් මම ඉතින් ඔය කරනවා ඉතින්. හරි. අනිත් කටියත් ඔය කරන්නේ ඔය පෝස්ට් ලයිෆ් වල ඔය දැන් ඔය ගිහිල්ලා vlogs කරන්නේ. ඒවත් මම බලනවා ඉතින්. මේ මට ඉතින් පුළුවන් විදිහට මම ගේනවා. right? මේක මගේ ලයිෆ් එක. right? ඔයා කැමති නම් බලන්න. බලලා subscribe කරන්න. මම ඉස්සරහට වීඩියෝස් ගේනවා. ගොඩක් ගේනවා. මගේ YouTube channel තියෙනවා දෙකක් තියෙනවා. මේ කරාටි සම්බන්ධ එක්කුත් තියෙනවා. ඒක මම පස්සේ කියන්නම්. දැනට මේක අපි මේව කරමු මේ දැන් මම අර ගෙනත් පොඩි එක මේ ගන්න කියලා තමයි ලෑස්ති ඉතින්. ගමු ඒකනේ. එවනනේ සද්ද. පෙන්වන්න හොඳ නැහැ. දැක්කත් දන්නේ. එවනේ ඉතින් මේක රයිට් පොඩකින් මේ එතකොට මේ ඉතින් ඒකයි මම ඉන්නේ ඇත්තටම කැලයක් මැද ඉන්නේ මං විතරයි තනියම ඉන්නේ මිනිස්සු ඉන්න තැන් වල ඉඳලා කිලෝමීටර 6ක් විතර උඩට වෙන්න තමයි ඉන්නේ 6ක් 5ක් ඒ වගේ මේ ඉතින් මේ ඔයාලා හිතන්නේ නැති ජොබ් එකක් මේක. කවුරුත් වැඩි දෙනෙක් දන්නේ නැහැ. ඉතින් මං හිතුවා මේ මගේ මේ ජොබ් එක කරන විදිහ ඊට පස්සේ මම මෙතන ඇවිල්ලා ඉන්නේ කොහමද? ඊට පස්සේ මම යන්නේ මොන වගේ තැන් වලටද? ඒවා පෙන්නන්න. right? ඔයාලා දැකපු නැති ගොඩක් දේවල් බලා ගන්න පුළුවන්. right? මට නම් මේ පොඩි දේවල් ඒ වුණාට ඉතින් මේ දැකපු නැති කෙනෙකුට විශේෂ දෙයක් සමහර කට්ටියට කියන්නේ කොහොමත් මේ සාමාන්‍ය කට්ටියට මේ තැන් වලට එන්න බෑ. මේකේ වැඩ කරන කෙනෙක්ම වෙන්න ඕනේ මේ තැන් වලට එන්න. නැතුව එන්න බෑ ඉතින්. ඒකයි. මේ එන්න දෙන්නේ නැහැ. right. ඉතින් එහාට ඉතින් අපි මේක තමයි ඉතින් ඊළඟට මගේ වැඩේ ඉතින්. එහෙනම් cheers. වඩේ ගත්තා මේ මෙන්න මේ පොඩි වඩේ එක රුපියල් 10යි. එක කඩකඩත් මදි. ඉතින් මොනවා කරන්නද? තිබ්බේම ගත්තා. මේකේ තව කළු පාටේවත් තිබ්බා. ඒ කියන්නේ ඊයේ ඉතුරු වෙච්ච බෙදපුවා. මම ගෝ කහ පාට වලින් දාලා දාන්න කියලා හොය ඊට පස්සේ මේ අර මේ වැඩි වැඩිච්ච නැති ඒවා නේද කියලා කිව්වා. ඔව් මම ගෝ ඒවා දෙන්නකො මෙහෙම කියන ඊට පස්සේ මේ කහ පාටේ ටිකක් දාලා දුන්නා. අනේ මන් දන්නේ නැහැ. තියෙන ගන්න බෑ. පොඩි ටවුන් එකක් තියෙන්නේ මේ ඒකේ ලොකු තැන් හොයාගෙන යන්න බෑ. එහෙම තැනකට යනවා නම් කිලෝමීටර් 10ක් විතර ආය යන්න ඕන. කිලෝමීටර් 10ක් ගිහිල්ලා වඩේ එකක් ගේන්න මට පිස්සු නැහැනේ. ඒ හින්දා මේ මෙන්න මේ සයිස් වඩේ 5ක් ගෙනාවා. ඒ ඇති. හරි මම එනම් මේක කන්ටිනියු කරගෙන යන්න. ඊට පස්සේ මම යනවා අර ට්‍රාන්ස්මිටර් රූම් එකට බෑග් එක දාන්න. ඒකත් මම ඔයාලට පෙන්නන්න. රයිට්. දැන් මේක මම ගන්න හරි. ගෙදරට කතා කරන්නත් ඕනේ. ඒ කෝල් එකත් අරගෙන ඊට පස්සේ අපි යන් බෑග් එක දාන්න. රයිට්. හරි. ඔන්න ඉතින් මම බෑග් එක දාන්න යන්න හදන්නේ. මේ අර බෑග් එක තෙමුණානේ. බෑග් එක දාන්න යන්න හදන්නේ දැන්. යා. ට්‍රාන්ස්මිටර් රූම් එක රයිට්. අලුවයි ටික.
ගාඩ් රූම් එක තියෙන්නේ. ආස්මීර් රූම් එකට ආවා. තියෙන්නේ ලයිට් නෑ. ලයිට් එක දානවා. රයිට්. මේ තියෙන අපේ ට්‍රාන්ස්මීටර් රූම් එක. මේ තියෙන්නේ FM එකක්. මේ තියෙන ඊළඟ FM එක. රයිට්. FM දෙකක් ලංකාවේ. මේකට තියෙන්නේ FM දෙකට අදාළ දේවල් මෙතන තියෙන්නේ. මේ තියෙන්නේ UPS. කරන්ට් එක ගිහම මේවෙන් තමයි අල්ලගෙන ඉන්නේ. රයිට්. AC තියෙනවා. රයිට්. රෙදි වේලෙන් දාලා තියෙන්නේ මෙතෙන්ට බෑග් එකක් තියෙමු. රයිට්. මොන බෑග් එක තිබ්බා. දැන් බෑග් එකත් ලොයෙන් නැති වෙන්න වේලනවා. හෙට උදේ වෙනකොට. UPS උඩින් තිබ්බා. හරි දැන් අපි යනවා. හරි. මෙයාගේ පස්සේ විස්තරයක් දෙන්න. හරි. මේක වක්කරු. අපි යා. ඔන්න තියෙනවා මං ඉන්න කාමරේ. හරි. ඔන්න තියෙනවා මගේ වණ්ඩිය. හරි. මේ තියෙන්නේ මම වැඩ කරන තැන. ඊයේ ඉදා ඔයාලට පෙන්නුවේ ඇතුළ දැන් මේ එළිය. රයිට්. බලන්න කොච්චර ලස්සනද කියලා. මම වැඩ කරන තැන චුට්ටක් එහා පැත්තෙන් තියෙනවා මේ ආයි මේකෙන් බලාගන්න. හැබැයි දැන් නම් ලස්සනයි. මීදුම ගැහුවනේ. මාත් මේ වැව බලන්නම් කියලා තමයි ආවේ. දැන් මෙහෙටම ඇවිල්ලා තියෙන්නේ පිරලා පිරලා. වතුර මං හිතන්නේ අර පිරෙනකොට යවනවා ඇතිනේ. කඩු ගන්නවා. මේ කියන්නේ නුවර තමයි ඉතින්.